විශේෂ පුවතක්. කුරුණෑගල මැල්සිරිපුර 500 ගම නාවින ආරණ්‍ය සේනාසනයේට කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුව කඩා වැටීමෙන් එහි ගමන් කළ භික්ෂුන් වහන්සේලා 7 නමක් අපවත් වී තිබෙනවා. එමෙන්ම තවත් භික්ෂුන් වහන්සේලා 6 නමක් තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ. මියගිය ස්වාමීන් වහන්සේලා 7 නම අතර විදේශීය භික්ෂුන් වහන්සේලා 3 නමක්ද සිටිනවා. උන්වහන්සේලා රුමේනියාව, රුසියාව සහ ඉන්දියාව යන රටවල සිට බැලට පැමිණ ඇති බවයි පොලිසිය කියා සිටින්නේ. යමෙමු දැන් එහි දර්ශන වෙත. කුරුණෑගල මැල්සිරපුර 500 ගම නාවින ආරණ්‍ය සේනාසනයේට කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුව කඩා වැටීමෙන් ඒ ගමන් කළ භික්ෂුන් වහන්සේලා 7 නමක් අපවත් වී තිබෙනවා. එමෙන්ම තවත් භික්ෂුන් වහන්සේලා 6 නමක් තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ. මියගිය ස්වාමීන් වහන්සේ 7 නම අතර විදේශී භික්ෂුන් වහන්සේලා 3 නමක්ද සිටිනවා. උන්වහන්සේලා රුමේනියාව, රුසියාව සහ ඉන්දියාව යන රටවල සිට මෙරටට පැමිණ ඇති බවයි පොලිසිය කියා සිටියේ. පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ ඊ රාත්‍රී 9:30ට පමණ එම අනතුර සිදු වී ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේදී එම කේබල් ඩක්කුවේ ස්වාමීන් වහන්සේලා 13 නමක් ගමන් කර තිබෙනවා. භික්ෂුන් වහන්සේ ඩක්කුවේ නැගී කඳු මුදුනේ ඇති භාවනා කුටිවලට ළඟා වීමෙන් සිටියේදී මේ අනතුර සිදු වී ඇත්තේ. මෙම ආරණ්‍ය සේනාසනයේ භාවනානුයෝගී වැඩ සිටින භික්ෂුන් වහන්සේලා වසර ගණනාවක සිට මේ කේබල් ඩක්කුවේ දාගෙන ශීසතපෙන කුටි වෙත වැඩම කරන බවයි ඉරු වාර්තාකරු සඳහන් කළේ. කෙසේ වෙතත් ඊ රාත්‍රී අදාළ ඩක්කුව කඩා වැටී ඇති අතර පොලිසිය සැකපල කරන්නේ ධාරිතාව ඉක්මවා ගමන් කිරීම නිසා කේබල් කැඩී යාමෙන් එම අනතුර සිදුවන්නට ඇති බවයි. අනතුරින් තුවාල ලැබුණු භික්ෂුන් වහන්සේලා පොල්ගොල්ල සහ කුරුණෑගල යන රෝහල් වෙත ඇතුළත් කෙරුණා. පොලිසිය සඳහන් කළේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ අපවත් වූ භික්ෂුන් වහන්සේලා 5 නමගේ දේහයන් සහ තුවාල ලැබූ 6 නම ප්‍රතිකාර ලබන බවයි. එමෙන්ම පොල්ගොල්ල රෝහලේදී අපවත් වූ තවත් භික්ෂුන් වහන්සේලා 2 නමගේ දේහයන් තැන්පත් කර තිබෙනවා. අපවත් වූ භික්ෂුන් වහන්සේලා 47, 41, 37, 34 සහ 27 යන වයස්වල පසු වන බවයි පොලිසිය සඳහන් කරන්නේ. මේ එම පුවත නැවතත්